Hello everyone, welcome to our YouTube channel Gamsha Family. අපි අපේ vlog එකෙන් අදාරගෙන එන්නේ අපි අපේ wedding 1 month anniversary එක කොහොමද celebrate කරේ කියලා. No cakes, no candles. අපි හිතුවා දානයක් දෙන්න. කාටද? අසරණ බලුපැටවුන්ට විතරක් නෙවෙයි පාරේ ඉන්න අසරණ බල්ලන්ට. අපි මුලින්ම කිරි පැකට් ටිකක් අරගෙන ගෙදරට ගිහින් ඒව හදලා ෆ්‍රෙෂ් මිල්කුත් ගත්තා. මේ කිරි පිටි පැකටුත් ගත්තා. ඒව ගෙදරදී හදාගත්තා. හදාගෙන අපි මේ සූදානම් වෙන්නේ අපි මේ හදාගත්ත කිරි ටික අරගෙන යන්න. පාරේ ඉන්න බල්ලන්ට දෙන්න. දානයක්නේ. හිත පුංචි දානයක් අපි මේ දෙන්නේ. පුංචි උනාට අපේ හිත ගොඩාක් සතුටෙන් පිරලා තිබුණේ. මතක් වෙනකොටත් සතුටුයි. ඒකයි අපි vlog එකක් කරන්න හිතුවේ. අපිට කවදා හරි දවසක බලනකොටත් ඔයාලටත් මේ පින අනුමෝදන් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපි මේ විදියට පඩු ටිකක් හදාගෙන අපි යනවා පාරේ ඉන්න බව්ව හොයාගෙන. ඉතින් මේ මුලින්ම අපි දීපු කිරි ටික පාරේ අපේ ළඟම ඉන්න අවට ඉන්න බව්වන්ට ඒගොල්ලෝ හරි ආසාවෙන් සතුටින් කිරි බොනවා. මම නම් චුට්ටක් බයයි බව්වන්ට. බයෙන් තමයි මම නම් දැන් හස්බන්ඩ් නිසා තමයි බව්වන්ට කිරි ටික බොන්න පුළුවන් වුණේ. මම කිරි දෙන්න කියනනම් කිරි ටිකත් වට්ටගෙන ලොකු විනාශයක් කරන් තමයි එන්නේ. මොකද මං බව්වන්ට බයයි. දැනුත් මේ මම කෑ ගහනවා බව්වේ කැඟේ නගී කියලා. මේ බේරගන්න කියලා කෑ ගහනවා මම ඒ තරම් බව්වන්ට බයයි. කරන්න ආසයි. කරන්න ආස වුණාට ටිකක් දන්නේ නැද්ද? අපිට මෙතනදී ලොකු අකරතැබ්බයක් වුණා. අපි බයික් එකේ කිරි ටික අරගෙන ගියේ ළඟ ඉන්න බව්වන්ට දෙන්න ලේසි නිසා. මේ කිරි දෙන්න යනකොට මං කිරි ටික ගන්නකොටම අපේ එක කිරි බාස්කට් එකක් බිමට වැටෙනවා. පාර පුරා විසිරිලා යනවා. ඒත් ඉතින් අපිට ඒ වෙලාව එකපාරට හිත ගැස්සුණා. මේ ආයෙත් අපි හිතුවා ආයෙත් හදාගෙන එනවා කියලා. අපි දෙකක්ම අපි ගොඩක් හැදුවා. මේ දෝරේ කරලා යන විදිය එන වාහනත් එකපාරට බය වෙලා නතර කරා. මේ තින්තද කියලා ඇහුවා අපේ. තින්ත වගේ තමයි අපි ඔක්කොට රසට හැදුවේ මේ කිරි. මේ ඊට පස්සේ අපි තිබුණු කිරි ටිකයි ෆ්‍රෙෂ් මිල්ක් ටිකයි අරගෙන අපි ගියා තව බව්ව හොයාගෙන. අපි වැඩේ නතර කරේ නෑ කිරි ටික වැටුණා කියලා. අපි ඒ විදියට බව්වන්ට කිරි දාපු ප්ලාස්ටික් භාජන ටිකත් ආයෙත්කින් එකතු කරගෙන ආවා. පාරේ දාලා යන්න හොඳ නැති නිසා අපි ඊට පස්සේ ගියේ කැලණිය පන්සල්. ඉතින් මෙන්න අපේ කෙල්ල පැටියා මල් තෝරනවා. නෙළුම් මලොයි කෙල්ල පැටියවයි හොයාගන්න බැරුණා මට. නේ මේ ඉතින් මේ මම පොඩි ඉතින් බලන්නකො මල් එක තියෙනකොට මේ මුතු මැණික පේන්නේ නෑ නේද? සුදුයි. මේ ඉතින් මෙයා මල් තෝරනවා. මල් 6ක් රුපියල් 100යි නේද? මල් 6ක් නේද? මල් 6ක් 200යි තෝරනවා. ඒ වෙලාවේ අපි අන්තිමටම ගියේ නේද? ඒ වෙලාවේ මේ අපි සුදු මල් 3යි රෝස මල් 3කුයි ගත්තා. මේ ඕලු මල් සුදු මල් තමයි නෙළුම් මල්. අනිත් එක ඕලු. ඔය මේ රෝස පාටට තියෙන ඕලු එකක්. ඒක සාමාන්‍යයෙන් අපේ ගම්වලත් තියෙනවා. මම දැකලා තියෙනවා ගොඩක්. අපි ඉස්සර වෙලවල සෙල්ලම් කරනකොට මේ ඔය ඕලු මල් එක. ඕලු මල් රෝස පාටටත් තියෙනවා සුදු පාටටත් තියෙනවා. බට් මේ අර තියෙන නෙළුම් මල් එකක්. නෙළුම් මලේ පෙත්ත ලස්සනයි ගොඩක්. ඔය තියෙන්නේ. හරි. ඔන්න ඉතින් අපේ මැණික පහන් දෙකක් පත්තු කරගෙන තුනක් පත්තු කරගෙන හඳුන් කූරු මිටියකුත් අරගෙන අපි වාඩි වෙන තැනක් හොයනවා මේනේ. මතකද? ඔව් අපි මේ රෑ කොහොම හරි 12 විතර වෙලා නේද? ඔව් රෑ 12 විතර වුණා අපි වැඩ ටික ඉවර කරනවා. රෑ වුණා පන්සලේ වන්දලා පන්සල වටේ ඉන්න බල්ලොන්ට කිරි දුන්නා අපි. ඔව් අපි ඒ විදිහට තමයි අපේ 1 month anniversary එක සෙලිබ්‍රේට් කරේ. දානයක් දීලා රෑ වෙනකන් වැඳලා ඒ පින් අනුමෝදන් කරලා ඔයාලටත් ඒ පින් අනුමෝදන් වේවා. එහෙනම් අපි ඊළඟ vlog එකෙන් හමු වෙමු. Bye bye.